රූපේ වෙන්න ඉතිපාදි ලක්ෂ දෙක මේක ධනාරෝපණයක් උඩට යනවා ඉලෙක්ට්‍රෝනයක් පල්ලෙහාට යනවා කියලා තියෙන්නේ. ධනාරෝපණයක් උඩට යනවා කියන්නේ ධාරාවන් වලට ඉලෙක්ට්‍රෝන පල්ලෙහාට ඒත් ධාරාව උඩට තමයි යන්නේ පොඩි ප්‍රතිවිරුද්ධ වෙන හින්දා. අපෙන් අහන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණ ස්ථිති විද්‍යුත් බලය හා චුම්බක බලය තියෙන්නේ මොන දිශාවලද කියලා. අපි දන්නා මේකේ A හා B අතර ගත්තාම මේක ඍණ මේක ධනනේ. ඒතර ඍණ නම් ධනට තමයි අනිවාර්යයෙන් ස්ථිති විද්‍යුත් ආරෝපණ වෙන්නේ. කියන්නේ E ඇති වෙන්නේ ඍණ නම් ධනට. එතකොට මෙහෙම යන්නේ. මෙහෙම යන හින්දා මේක මෙහෙට යන හින්දා ස්ථිති විද්‍යුත් බලය එන්නේ මේ පැත්තට. කියන්නේ A දෙසට. ඊට පස්සේ චුම්බක බලය ගත්තාම අපි දන්නවා මේකේ ධාරාව යන්නේ උඩට හින්දා මේකත් ධාරාව යන්නේ උඩට කියලා අපි දන්නවා. මේ දෙකම හොයාගෙන තියෙන්නේ. මේකේ ධාරාව උඩට යනවා කියන්නේ චුම්බක බලය තියෙන්නේ මේ පැත්තට ඇතුළට. ඒතර ඇතුළට තියනවා කියන්නේ මෙහෙම. x එකක් එන්නේ. එතකොට x එක b වලින් x එක ගන්දාම b ධාරාව උඩට තියෙන හින්දා මේක උඩට යනවා. බලය එන්නේ මේ පැත්තට. මේ පැත්තට බලය එනවා කියන්නේ ඒකත් එන්නේ ඒ දෙසට. එතකොට උත්තර දෙකම එන්නේ ඒ දෙසට. උත්තරේ 3. ඊට පස්සේ මේක වැරදි ගානක්. මේක දුෂ්‍රාවිනෝන සම්පීඩන මේක දුෂ්‍රාවිනෝන සම්පීඩන තරලයක් කියපු ගාම ඔක යන්නේ බර්නෝලි සමීකරණ දාන්න තමයි. මේකේ ප්‍රශයක අපිට දීලා තියෙන මෙතන P1 P2 කියලා. අපි දන්නා මෙතන P2 වල ප්‍රශයක වැඩි කියලා අපි දන්නවා. P2 වල ප්‍රශයක වැඩි කියලා අපි හොඳටම දන්නවා. මොකද මේ පැත්තෙන් එන එක මේ නලය හරහා වැඩියෙන් එනවනේ. P2 වල ප්‍රශයක වැඩි කියලා අපි දන්නවා. එතකොට P2 සමානයි P1 ඍණ P1 ධන භාගය ρ v වර්ග. එතකොට P1 අනිත් පැත්තට ගියාම P2 ඍණ P1 භාගය ρ v වර්ග තියෙන භාගය උල්ට ගියාම 2 ρ v 2 P ඍණ P1 ρ එක බෙදුවෙන් පස්සේ 2 P ඍණ P බෙදීම ρ ඒකේ වර්ගමූලය කියන්නේ වර්ගයේ වර්ගමූලය කියන්නේ මේ දෙකක් තියෙනවා. වැඩියෙන් තියෙන්නේ මේකනේ. ඒතර මේකෙන් මේක අඩු වෙන්න ඕන. P2 ඍණ P1 වෙන්න ඕන. ඒක. හරි මේක ගිල්ලා තියෙන එකක්. අතර ගිල්ලා තියෙන මේ කැරෙන එක යහන්නේ. ඇති වෙන්නේ කේන්ද්‍රාභිසාරී බලයක්. ඒතර කේන්ද්‍ර දෙසට තමයි ඔය කිරලැබ්බේ යන්නේ. කිරලැබ්බේ කේන්ද්‍ර දෙසට යන්නේ. ඉතින් මේකේ තුන්වෙනි එකේ කේන්ද්‍ර ආභිසාරී කේන්ද්‍ර අපසාරී නම් මේක කේන්ද්‍ර අපසාරී වහන්නේ නැහැ. අපිට කේන්ද්‍රාභිසාරී බල තියෙන්නේ 3යි.